සාදරයෙන් පිළිගන්නවා නුවන් සියාමි ෆුඩ්ස් YouTube channel එකට. ඔන්න අද ඉඳලා මම ඔයාලට හරිම ලේසියෙන් රහට කෑම හදන හැටි අලුත් විදියට කියලා දෙන්න යන්නේ. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ තේ වෙලාවට එහෙමත් නැත්නම් උදේ ආහාරයක් විදියට අපේ දරුවන්ට සෞඛ්‍ය ආරක්ෂිතව ගෙදරදීම හදලා දෙන්න පුළුවන් විදිය කෑමක් ගැන. පුංචි ළමයි කෙටි කෑම වර්ග කන්න හරිම ආසයිනේ. ඒත් කඩවල් වල තියෙන විවිධ කෙටි කෑම කෘත්‍රිම රසකාරක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය වගේ සෞඛ්‍යයට අහිතකර දේවල් ගොඩක් දාලා තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ මොකවත් නැතුව රහට කන්න ඔයාගේ ආදරයක් එකතු කරලා දරුවන්ට ගෙදරදීම අපි ආහාර හදලා දෙමු. අද අපි මේ වීඩියෝවෙන් රසම රස මාළු පාන් සහ සසේජ් බන් හදන හැටි ඔයාලට කියලා දෙනවා. එහෙනම් මේ වගේ තවත් රසවත් ආහාර වට්ටුරු ගැන ඉගෙන ගන්න අදම අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි බලමු එහෙනම් අද අපේ වැඩේට මොනවද අවශ්‍ය ද්‍රව්‍ය කියලා. පාන් පිටි ග්‍රෑම් 250, ලුණු තේ හැඳි 3 කාලක්, සීනි මේස හැඳි භාගයක්, වතුර හෝ කිරි කෝප්ප 3 කාලක්, මාගරින් තේ හැඳි 1/2, ඊස් තේ හැඳි 1/2. මේ ප්‍රමාණ වලින් ඔයාලට සාමාන්‍ය ප්‍රමාණයේ බන් 8ක් 10ක් වගේ ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. මුලින්ම මේ විදිහට පාන් පිටි ටික බෝල් එකකට දාගන්න. ඊට පස්සේ අපි ඒකට ඊස්ට් එකතු කරගන්නවා. ලුණු කුඩු, සීනි, කිරි ටික ටික එකතු කරමින් සොෆ්ට් ඩෝ එකක් හැදෙනකම් අපි මේ ටික අනා ගන්නවා. මම වීඩියෝ එක ටිකක් ස්පීඩ් කරනවා. මේ විදිහට කිරි ටික ටික එකතු කරගෙන අපිට පුළුවන් අපේ ඩෝ එක හදාගන්න. මේ විදිහට වතුර වෙනුවට කිරි ටිකක් එකතු කරගත්තාම අපේ බන් එකට රස කිරි රහක් එකතු කරගන්න පුළුවන්. ඩෝ එක හදාගන්නදී සොෆ්ට්වෙයාරට හදාගන්න අතේ නොවැළෙන ගානට හදාගන්න මම යොදාගත්ත කිරි පිටි ප්‍රමාණය ටිකක් වැඩි වුණා. මම ඉතින් ඒ නිසා වතුර ස්වල්පයකට එකතු කරගත්තා. මේ විදිහට අතේ නොවැළෙන ගානට ඔයාලට පුළුවන් මේ ඩෝ එක හදාගන්න. මේ විදිහට ඩෝ එක හදලා ඉවරුනාට පස්සේ අපි මාගරින් ටික ටික එකතු කරමින් නැවතත් මේ ඩෝ එක හොඳට සොෆ්ට් වෙනකන් අනා ගන්න ඕනේ. මේ විදිහට මාගරින් ටික පස්සේ එකතු කරාම මේ පිටි එක සහ අපේ බන් එක ගොඩක් සොෆ්ට් විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති නම් මාගරින් මුල් අවස්ථාවේදීම එකතු කරලා මේ විදිහට ඩෝ එක හදා ගන්නත් පුළුවන්. මම මෙතනදී පිටි ටික අනාගත්තට පස්සේ තමයි මාගරින් ටික අපේ පිටි ඩෝ එකට එකතු කරගන්නේ. මම වීඩියෝ එක ටිකක් ස්පීඩ් යවන්නම්. මේ විදිහට ඔයාලට පුළුවන් මේ ඩෝ එක හොඳට සොෆ්ට් වෙනකන් හොඳින් අනා ගන්න. මේ විදිහට ඩෝ එක හොඳට අනාගත්තට පස්සේ මේ ඩෝ එක මේ ප්‍රමාණය වගේ දෙගුණයක් වෙනකන් අපි පිපෙන්න තියන්න ඕනේ. ඒත් ඒකට අපිට පැය භාගයක් අතර ප්‍රමාණයක් දේශගුණය අනුව ගත වෙන්න පුළුවන්. මේ තියෙන්නේ විදිහට දෙගුණයක් වුණාට පස්සේ මේ ඩෝ එක මේ වගේ දෙගුණයක් වුණාට පස්සේ පාන් පිටි සල්පයක් අපේ රෝලින් මැට් එකට දාගෙන අපි මේ ඩෝ එක හොඳට දිගහැර ගන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් අපි සොෆ්ට් වෙනකන් මේක ඇතුලේ තියෙන එයා බබල්ස් එළියට යන්න අපි මේ ඩෝ එක මෙන්න මේ විදිහට අනා ගන්න ඕනේ. මම වීඩියෝ එක පොඩ්ඩක් වේගෙන් යවනවා. මෙන්න මේ විදිහට අපේ ඩෝ එක අතට සොෆ්ට් වෙනකන් හොඳින් නැවත වතාවක් අනා ගන්න ඕනේ. මේ විදිහට අනලා ඉවරුනාට පස්සේ අපිට පුළුවන් සමාන ප්‍රමාණවලට මේ ඩෝ එකකින් බෝල හදාගන්න. ඊට පස්සේ මේ විදිහට ඩෝ එක රෝල් කරලා අපිට මේක සමාන ප්‍රමාණවලට වෙන් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මේ විදිහට මම බෝල 10ක් හදාගන්න පුළුවන් විදිහට මේ ඩෝ එක කෑලි වලට වෙන් කරගන්නවා. මෙන්න මේ විදිහට. ඔයාලට ඕන නම් පුළුවන් මේ ග්‍රෑම් ප්‍රමාණය සමානව කිරලා ගන්න උනත්.
යාළුවනේ මේ විදිහට එකම ප්‍රමාණයට බෝල හදාගෙන මේ බෝල ලස්සනට පිපෙනකන් ටික වෙලාවක් තියන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ බෝල දිග ඇරලා අපිට ඕන විදිහට මාළු පාන්, සොසේජ් බන් වගේ දේවල් හදාගන්න. මෙතනදි මම මේ බෝල වේලන එක වළක්වන්න තෙත ටවල් එකක් භාවිතා කරනවා. පොඩි වෙලාවක් මේ විදිහට පිපෙන්න කියලා අපි තල, සොසේජස්, ඒ වගේම මාළු පාන් කරිය, බිත්තර කහමද යොදාගෙන අද අපේ මාළු පාන් සහ සොසේජ් බන් හදලා බලමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට පිටි බෝලයක් අරගෙන පාන් පිටි සල්පයක් මේ රෝලින් මැට් එකට දාගෙන අපි මේ මාළු පාන් එක හදා ගන්න ඕන විදිහට මේ බෝලේ තුනී කරගන්න ඕනේ. මෙතනදී මම මේ කරන විදිහටම වටේ විතරක් තුනී කරන්න මැද්දෙන් ටිකක් ඉඩ තියලා. මොකද මැද්ද තියෙන පිටි ටික අපි තුනී කරන්නේ නැහැ. මාළු පාන් එකේ බන් එක වගේ මැද පිපෙන්න ඕන නිසා. මේ විදිහට වටේට තුනී කරගෙන අපි මේ මැදට අපේ මාළු පාන් කරිය එකතු කරගෙන මම මේ පෙන්නන විදිහටම නවා ගන්න පුළුවන්. අද මම මේ මාළු පාන් කරිය කලින් හදාගත්තා. ඉදිරියේ තියෙන වීඩියෝ එකකින් ඔයාලට මේ මාළු පාන් කරිය එක හදාගන්න හැටි මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට පුළුවන් මේ විදිහට ඕනම කරියක් මේ සඳහා යොදා ගන්න. අපි දන්නවනේ ඉතින් කඩේ මාළු පාන් වල මාළු තියනවද නැද්ද කියලා. ඉතින් ගෙදරදිම ඔයාලට පුළුවන් හොඳට මාළු දාලා අල දාලා මේ කරිය රසට හදාගන්න. ඊට පස්සේ මේ පෙන්නන විදිහට මාළු පාන් එක හදාගන්න ඕනේ. මේ විදිහට හැදුවට පස්සේ අපි මේක අනිත් පැත්ත හරවලා පිපෙන්න තියාගමු. මේක අපි කෙලින්ම අපේ බේකින් පැටියටම දාගන්න පුළුවන්. මම දැන් වීඩියෝ එක ටිකක් වේගෙන් යවනවා. මෙන්න මේ විදිහට අපි අපේ මාළු පාන් ටික හදාගමු. ඔන්න ඉතින් මේ වගේ රසම රස කෑම ಜಾති, ඒ වගේම බීම ಜಾති, තවත් විවිධ ආකාරයේ කෑම හදන හැටි නුවන් යමි ෆුඩ්ස් වෙතින් අපි ඔයාලට අද ඉඳලා දිගටම අරගෙන එන්න සූදානම්ින් ඉන්නේ. ඒ නිසා ඔයාලත් අපේ නුවන් යමි ෆුඩ් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක තියාගෙන පහළ තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට අපි අලුත් කෑමක් හදපු ගමන් දැනගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි බේක් කරන පැටියට අපේ මාළු පාන් ටික මේ විදිහට රවුමට ලස්සනට තියාගමු. ඉතින් මේ පැටියට මාජරින් පොඩ්ඩක් ගාලා මම කලින් හදාගෙනයි තිබුණේ. මේ විදිහට අපි මාළු පාන් ටික හදාගමු. ඔන්න ඉතින් මේ වගේ රසම රස කෑම ಜಾති, ඒ වගේම බීම ಜಾති, තවත් විවිධ ආකාරයේ කෑම හදන හැටි නුවන් යමි ෆුඩ්ස් වෙතින් අපි ඔයාලට අද ඉඳලා දිගටම අරගෙන එන්න සූදානම්ින් ඉන්නේ. ඒ නිසා ඔයාලත් අපේ නුවන් යමි ෆුඩ් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක තියාගෙන පහළ තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට අපි අලුත් කෑමක් හදපු ගමන් දැනගන්න පුළුවන්. මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද සොසේජ් බන් එකක් හදාගන්නේ කියලා. සොසේජ් බන් එකක් හදාගන්න මේ විදිහට අපේ පිටි බෝලය දිග අරගන්න ඕනේ. මෙන්න මේ විදිහට එක පැත්තකින් දිගට ඇදලා කෝන් එකක් හැඩයට නැත්නම් ත්‍රිකෝණයක් වගේ හැඩයට පොඩ්ඩක් අපි මේ පිටි බෝලය හදාගන්න ඕනේ. මේ විදිහට එක පැත්තක් මේ විදිහට උල එන විදිහට ත්‍රිකෝණාකාරව නැත්නම් කෝන් එකක් වගේ හැඩයට අපි මේ පිටි කුලිය මෙහෙම ඇදලා නවා ගන්නවා. ඕනනම් ඔයාලට ඒ හැඩේ එන විදිහට මේ වගේ කටර් එකකින් කපා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට සොසේජ් එක තියලා මෙන්න මේ විදිහට රෝල් කරන්න ඕනේ. මෙන්න මේ වගේ. එතකොට අපිට අර කඩේ තියෙන සොසේජ් බන් එක වගේ ලස්සනට මේ සොසේජ් බන් එක
හැදෙනවා. මෙන්න මේ විදිහට අපි සොසේජ් එක වටේ මේ පිටි ඩෝ එක ඔතා ගත්තට පස්සේ ඒකත් අපිට මේ වගේ බේකින් පැටියට තියාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් සොසේජ් බන් ටික හදාගන්න. ඉතින් ඔන්න මම ආයෙත් වීඩියෝ එක වේගෙන් යවනවා. හොඳට බලා ගන්න. ඔන්න ඉතින් මේ වගේ රසම රස කෑම ಜಾති, ඒ වගේම බීම ಜಾති, තවත් විවිධ ආකාරයේ කෑම හදන හැටි නුවන් යමි ෆුඩ්ස් වෙතින් අපි ඔයාලට අද ඉඳලා දිගටම අරගෙන එන්න සූදානම්ින් ඉන්නේ. ඒ නිසා ඔයාලත් අපේ නුවන් යමි ෆුඩ් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක තියාගෙන පහළ තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට අපි අලුත් කෑමක් හදපු ගමන් දැනගන්න පුළුවන්. ඒ විදිහට මේ ඔක්කොම හදාගත්තට පස්සේ අපි පැය භාගයක් විතර මේ ටික හොඳට පිපෙන්න තියාගෙන ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට එග් වොෂ් කරගන්නවා. මේ විදිහට බිත්තර කහමද අපේ මාළු පාන් උඩින් ගහගත්තාම ලස්සනට මේක බේක් වුණාට පස්සේ හොඳ දුඹුරු පාට වර්ණයක් එනවා. මම ඉතින් අද මේකට තාල ඇට ටිකකුත් එකතු කරගන්නවා. ඔයා කැමති නම් ඔයාටත් පුළුවන් තාල ඇට එකතු කරගන්න. ඒ විදිහටම අපි අපේ සොසේජ් බන් ටිකත් එග් වොෂ් කරගමු. එහෙම එග් වොෂ් කරලා අපිට පුළුවන් තව ටිකක් මේක හොඳට තිපෙන්න තියලා ඊට පස්සේ oven එකට දාලා බේක් කරගන්න. මෙතනදි මම සෙල්සියස් අංශක 200ට විනාඩි 15ක් 20ක් අතර ප්‍රමාණයක් අපේ මාළු පාන් සහ සොසේජ් බන් ටික බේක් කරගන්නවා. මේ තියෙන්නේ ඊට පස්සේ අපි හදපු මාළු පාන් සහ සොසේජ් බන්. බලන්න යාළුවනේ කොච්චර ලස්සනට තියනවද කියලා. ඒ වගේම තමයි රසත්. එහෙනම් ඔන්න ඔයාලත් හදලා කාලම බලන්න. එහෙනම් ගින් එන්නම්. මතක ඇතුව අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා අපිත් එක්කම රැඳී ඉන්න අමතක කරන්න එපා.